රවින්දු අර මල් පොකුර කඩලා දෙන්නකෝ. මේක? ඔව්. ෂා. බලන්නකෝ නේ මේ මල් වල තියෙන ලස්සන. එහෙනම් මේ මල මගෙන් ඔයාට. thank you. ඉතින් චේරි කොහොම ජීවිතේ මේ මල් ටික වගේ අපි දෙන්නගේ යාළුකමත් ලස්සන වුණා නා. මේ මල් ටික වගේ අපි ජීවිතේ මේ ලස්සන වෙන්න. ඔව්. මම මේ ෆෝන් එක උඩ තියාගන්නවා. මේ මොන ජරාවක්ද මම බලන්නේ? තිබුණාද? තිබ්බයි ශ්‍රී ලංකාවට ගියානේ. ඊට පස්සේ අමතකලා ගියා ඇවිල්ලා. අවු තරම් නැහැ වෙලාව. ඕලයක් ගන්න කෑ ගහන්න. හෙලෝ අයියේ. කොහෙද ඉන්නේ? කියනවකෝ. හරි මං හොයාගන්නම්කෝ. ඔයා ගිහිල්ලා රවින්දුට කියන්න පාලම ළඟ වීඩියෝ කර ඇති මම මැරුණා කියලා. ඔව්. නෑ මොඩියේ බොරුවට. හායි යාළුවනේ. යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හසලක ටීවී YouTube channel තුලින් අපි වෙනදා වගේම අදත් ඔබලාට පෙන්වන්න යන්නේ ලංකාවේ ප්‍රධානම එහෙම නැත්නම් සුප්‍රකට පාලමක් ගැන තමයි අද ඔයාලට පෙන්වන්න යන්නේ. මේ පාලම තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළත් හසලත් අතර දිවන මාර්ගයේ අතර තමයි මේ පාලම තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම අපි කතා කරන්න කලින් ඉස්සෙල්ලාම අපි ගිහිල්ලා බලමු මේ පාලම මොකක්ද කියලා. මේ පාලම තමයි ගිනි පෙට්ටි පාලම. අපි බලමු මුලින්ම ගිහිල්ලා මේ පාලමේ කොහොමද තියෙන්නේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි ඉස්සලාම විස්තර ටිකක් හොයලා බලමු. එහෙනම් යාළුවනේ අපි යමු නේද? ඇයි මොකද? ඈ? මංගි? ඈ? ඇයි මොකද වදින්නේ? ඇයි මොකද? ඈ? ඔයාගේ
කොහෙද කොහෙද? ආව ඉස්සරහද? අරේ Keetana, 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 Keetana. Mana head dah dekare? අයියෝ විහිළුවක් කරේ යන්නේ. මම අර ලොකු වැඩ ගිහියේ. විහිළුවක් කරේ. විහිළුවක් කනේ කරේ. අපි දෙන්නගේ යාළුකමට දැන් කොච්චර කාලද? මට ඕනේ උනේ ඔයාව ගෙන්න ගන්න. අයියෝ මෝඩයා. ඉවරයිනේ. මෝඩෙක් කනේ මහ විහිළු තේරෙන්නෙත් නෑ. දැන් වැඩක් නෑ. ඉවරයි. හෙලෝ රවින්දු. කොහෙද ඉන්නේ? හෙලෝ හෙලෝ ෂිට් ෆෝන් එක කට් කරානේ මෙයා කොහෙද දන්නේ නැහැ ඉන්නේ වෙන පැත්තට ගියා නම් හරි මොකද දෝයි මෙතන කරන්නේ? සමහර මාව තේරෙන්නේ නැද්ද ඔය? සමුසෝයි මගේ යාළුවෙක් විතරයි. මට එතනින් යා කිසි දෙයක් දැනෙන්නේ නැහැ. නේ යනවා යන්න. තිබ්බද? වෙන දවස්වල වහින දවස්වල නම් ඉතාර ගන්න වතුර පාට. ඉන්දු ඔයාට මතකද අපි ඉස්සෙල්ලාම හම්බෙච්ච දවසේ? තාම වෙනන් දැක්කේ. අපලේ ඉස්සරහට දවසේ. මට මතකයි. දැන් කොච්චර කාලයක්ද එතකොට අපි වෙන යාළුකමට? ඕන්නම් අවුරුදු 10ක් 12ක්. ඔයා කැමති නැද්ද යාළුකම වෙනස් කරගන්න? මොකද්ද? මට තේරුන්නේ. අපි දෙන යාළුකම වෙනස් කරගන්න කැමතිද? යාළුකම වෙනස් කරගන්න? ඔව්. අමුතර පිස්සුදෝයි.
ඇයි? තමුසේ මට කැමති නැද්ද? ඇයි තමුසේ මට කැමති නැද්ද? මම සර කැමති නෑ. කැමති නෑ මට? කැමති නෑ තමයි කියන්නේ. තමුසේ මාව දැනෙන්නේ නැද්ද ඔය? මට අන්තිම දැනෙන්නේ නෑ. තමුසේකට මාව දැනෙන්නේ නෑ මට දැනෙන්නේ නෑ. තමුසේට නරක වීඩියෝ බලන්නේ? මම ඒවා බලන්න ආසයි. අනේ යනවා යන්නේ.